අයිබෝවන් අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ වෝල්ටේජ් එක ඇම්පියර් එක සහ හර්ට්ස් එක බලන්න පුළුවන් මේ වගේ LED ඉන්ඩිකේටර් එකක් කොහොමද විදුලිය සම්බන්ධ කරගන්නේ සහ මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි විස්තර කතා නොකර අපි යමු වීඩියෝ එකට. හරි. සාමාන්‍යයෙන් මම මේක වෙළඳපොලේ මිලදී ගත්තේ වර්තමාන මිල සමහර රුපියල් 1200ක් වගේ මුදලක් වෙනවා. මේකේ ඔයාලට කැමති වර්ණයකින් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ කොළ පාට, රතු පාට, කහ පාට, සුදු පාට මේ වගේ කැමති වර්ණයකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේවා වෙළඳ පොලේ ඔයාලට ඉලෙක්ට්‍රොනික ෂොප් වල, ඉලෙක්ට්‍රිකල් ෂොප් වල විදුලි උපකරණ අමතර කොටස් විකුණන්න තියෙන ෂොප් වල මේවා මිලදී ගන්න පුළුවන්. රුපියල් 1200ක් 1000ක් අතර මුදලක් වෙනවා. හරි. මේකේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කරකවන රවුමක් තියෙනවා. ඉතින් මේක පැනල් එකකට සෙට් කරලා ඒ කියන්නේ සිදුරක් ඉදලා මේක දාලා ඒකට ෆික්ස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හරි. මේ මීටර එකේ ඔයාලට LED ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම වෝල්ටේජ් එක, ඇම්පියර් එක සහ හර්ට්ස් මේකෙන් චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෝල්ට් මීටර එකක්, ඇමීටර එකක් සහ ෆ්‍රීකවෙන්සි මීටර එකක් විදිහට මේ LED ඉන්ඩිකේටර් එක අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි. මේක බැලු බැලමට ගොඩක් පොඩි. ඒ වගේම මේ පැත්ත හැරුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙකට තමයි අපි ලයිව් සහ නියුට්‍රල් කියන කනෙක්ෂන් එක දෙන්නේ. මේක වැඩ කරන්නේ වෝල්ටේජ් 220 230 AC කරන්ට් එකෙන්. ඒ වගේම මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් මේක ඇතුලෙන් වයර් දෙකක් ඇවිල්ලා තියෙනවා. කළු පාට සහ රතු පාට වයර් දෙකක්. ඒක මෙන්න මේ විදිහට කළු පාට රින් එකකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මෙතන සඳහන් කරලා තියෙනවා බිඳුව සහ ඇම්පියර 100 කියලා. ඒ කියන්නේ ඇම්පියර 100 වෙනකම් මේකේ අපිට ඇම්පියර මෙන ගැනීමක් සිදු කරගන්න පුළුවන්. මේ රින් එක තමයි අපි පාවිච්චි කරන්නේ අපි සම්බන්ධ කරන විදුලි උපකරණයේ ඇම්පියර එක මෙන ගැනීම සඳහා, බලා ගැනීම සඳහා. හරි. එහෙනම් අපි මේක කොහොමද විදුලියට සම්බන්ධ කරන්නේ? මේක හරහා අපි ඩ්‍රිල් මැෂින් එකක් ඔන් කරලා බලමු කොහොමද මේකේ ඇම්පියර එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි. මම මේක මේ වගේ වෝල්ට් මීටරයක් සම්බන්ධ කරපු වයර් කෝඩ් එකක් හදන හැටි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලලා සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් මෙන්න මේ කාඩ් එක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝ එක බලන්න හැකියාව තියෙනවා. හරි. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක දැනටමත් ඔයා subscribe කරලා නැත්නම් මේ වගේ කාර්මික වීඩියෝස් බලන්න ඔයාලට හැකියාව තියෙනවා. අපේ channel එක subscribe කරලා set වෙන්න. ඒ කියන්නේ පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි ඉදිරිපත් කරන මෙන්න මේ වගේ වීඩියෝස් වලට අප්ලෝඩ් කරපු ගමන් notification එකක් විතර ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි යමු කොහොමද මේක wire කරලා මේක හරියට වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. හරි. දැන් මම මේක සම්බන්ධ කරන විදිහ වලට පෙන්නන්නම්. දැන් මම මෙතන උදාහරණයක් විදිහට අරගෙන තියෙනවා වොට් 650ක ඩ්‍රිල් එකක්. ඒ ඩ්‍රිල් එකට අපි මේක සම්බන්ධ කරන විදිහ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ ඩ්‍රිල් එකේ ඇම්පියර් එක අපිට බලා ගන්න පුළුවන්. සහ අපි මේ වයර් කෝඩ් එකක් යූස් කරනකොට මේ වයර් කෝඩ් එකට එන වෝල්ටේජ් එක අපිට මේ මීටර එක හරහා චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම හර්ට්ස් එකත් මේ තුනම චෙක් කරගන්න පුළුවන්. හරි. අපි මේ කොටස අපි සම්බන්ධ කරන්නේ වෙන මේ විදිහට. දැන් මුලින්ම මේකේ තියෙන මේ කළු පාට රවුම, ඒ කළු පාට රවුම අපි සම්බන්ධ කරන්න ඕනේ අපි ඇම්පියර් එක ගන්න බලාපොරොත්තු වෙන විදුලි උපකරණයට හරි ඒ කිසියම් උපකරණයක් තියෙනවා නම් අන්න ඒ උපකරණයට ගන්න ඇම්පියර් එක බලන්න නම් අපි ඒ උපකරණයට ලබා දෙන ලයිව් කනෙක්ෂන් එකට හෝ නියුට්‍රල් කනෙක්ෂන් එකට මේ විදිහට වයර් එක ඇතුළට මේ විදිහට මේක දා ගන්න ඕනේ. දැන් ඔයාලට මෙතන පේනවා මේ ප්ලග් ටොප් එක, මේ ඩ්‍රිල් මැෂින් මේ ප්ලග් ටොප් එක. මෙතන පේනවා දුඹුරු පාට වයර් එක සහ නිල් පාට වයර් එක තියෙනවා. මේකේ එර්ත් එකක් නැහැ. මම මේකේ දාලා තියෙන මේ කළු පාට රවුම මේ ප්ලග් ටොප් එකේ, එහෙම නැත්නම් මේ ඩ්‍රිල් එකේ දුඹුරු පාට වයර් එකට. මේ දුඹුරු පාට වයර් එක ඇතුලෙන් තමයි අපි මේ විදිහට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් විදුලි උපකරණයක ලෝඩ් එකක් චෙක් කරගන්න නැත්නම් ඇම්පියර් එක චෙක් කරගන්න වයර් එක ඇතුළට දාලා තමයි චෙක් කරන්නේ. වයර් දෙකටම දාන්නේ නැහැ. තනි වයර් එකට එක්කෝ ලයිව් එකට නැත්නම් මේ වගේ නියුට්‍රල් එකකට දාන්නත් පුළුවන්. මම මේකේ දාලා තියෙන ලයිව් වයර් එකට. මේක නියුට්‍රල් එකට දැම්මත් ගැටලුවක් නැහැ. හරි. දැන් මම මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ප්ලග් ටොප් එකට අමුණනකොට මේකේ නුඹුරු පාට වයර් එක මේ කළු පාට කොටස ඇතුලෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මම කලින් කිව්වා වගේ මෙන්න මේකට දැන් මෙතන බලා ගන්න පුළුවන් අපි මේකටත් වෝල්ටේජ්
230 දෙන්න ඕනේ. නැත්නම් live සහ neutral කියන connection දෙකම දෙන්න ඕනේ. මේක indicator එකක් විදිහට පෙන්වන්න එපා. මේකේ light එකක් තියෙනවා. ඒකත් වැඩ කරන්න ඕනේ. පොඩි circuit එකක් තියෙනවා. ඒකත් වැඩ කරන්න live සහ neutral connection එක මේ විදිහට දෙන්න ඕනේ. දැන් මේකේ පිටිපස්ස වැත්ත හැරුවට පස්සේ මම අර කලින් පෙන්වුවා වගේ මේ ඇන දෙකට අපි live සහ neutral කියන connection එක දෙනවා. මේකේ පැත්ත මාරු වුණාට ගැටලුවක් නැහැ. මේ විදිහට අපි connection එක දුන්නාට පස්සේ ඒ අපි සම්බන්ධ කරන මෙතෙන්ට ලබා දෙන connection එක අපි අනිවාර්යයෙන්ම මේ වගේ plug top එකකට නැත්නම් 230 විදිහට සම්බන්ධ කරන්න ඕනේ. ඒක නිසා තමයි මම මේ plug top එකක් මේ විදිහට සම්බන්ධ කරන්නේ. හරි. දැන් මෙතන බලා ගන්න පුළුවන්. දැන් මේ connection එකම ඔයාලට මෙතෙන්ට සම්බන්ධ කරන්න පුළුවන්. මේ plug top එකට සම්බන්ධ කරන්න පුළුවන්. මම මේ plug top එකට සම්බන්ධ කරන්නේ නැත්නම් ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේක සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි වෙන විදිහට මම වෙනම connection එකක් ගත්තා. මේක 230 ලබා දෙන්න. මම දැන් මුලින්ම අම්බලු මේකේ හර්ට්ස් එක සහ ඇම්පියර් එක වෝල්ටේජ් එක මේ තුනම කොහොමද පෙන්වන්නේ කියලා මම මේක ඔන් කරලා පෙන්නනවා. අපි මුලින්ම මේ විදිහට අපි ඩ්‍රිල් එක ප්ලග් එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ අපි මේ ඉන්ඩිකේටර් එකට විදුලිය ලබා දෙන්න මේ විදිහට මේකේ ප්ලග් බේස් එකට සම්බන්ධ කරනවා. දැන් මම මේක ඔන් කරනවා. ඔන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක මේ විදිහට පෙන්වනවා. ඇම්පියර් එක පෙන්වන්නේ නැහැ. ඇම්පියර් එක තාම අපි මේ ඩ්‍රිල් එක ඔන් කරේ නැති නිසා. ඒ වගේම හර්ට්ස් එක පෙන්වනවා. හරි. සාමාන්‍යයෙන් අපේ මේ මගේ ස්ටුඩියෝ එකට සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක පොඩ්ඩක් වැඩි. ඒක අපි 240ක් පෙන්වන්නේ. සාමාන්‍යයෙන් 230ක් වගේ පෙන්වනවා නම් ගොඩක් හොඳයි. හරි. දැන් මම ඊට පස්සේ මම කරන්නේ මේ ඩ්‍රිල් එක මේ විදිහට ඔන් කරගන්න. දැන් බලමු ඩ්‍රිල් එක ඔන් කරන ගමන් මේකේ ඇම්පියර් එක පෙන්වනවද ඇම්පියර් එක වෙනසක් වෙනවද කියලා. හරි. මම දැන් මේක ඩ්‍රිල් එක ඔන් කරනකොට 650ක ඩ්‍රිල් එකක්. හරි. දැන් ඔයාලා බලා ගන්න හම්බුනේ ඩ්‍රිල් එක ඔන් කරාට පස්සේ ඇම්පියර් 1.1ක් සාමාන්‍ය ඇම්පියර් එකක් වගේ මේ ඩ්‍රිල් එකට ගන්නවා. බලන්න ඔන් කරනවත් එක්කම ඇම්පියර් එක කීයක් පෙන්වනවද කියලා. මේකේ දැන් ඔයාලා දැක්කා මේ ඩ්‍රිල් එක ඔන් කරනවත් එක්කම ස්ටාර්ටින් කරන්ට් එකක් ගන්නවා. ස්ටාර්ටින් ටෝක් එකක් ගන්නවා. ඒ කියන්නේ මේකේ ඇම්පියර් එක ඔයාලා දැක්කත් 3.6කට ආසන්න ඇම්පියර් එකක් තප්පරයකටත් වඩා අඩු කාලයක් ඇතුළතදී අරගෙන නැවත ඇම්පියර් එකට ගමන් කරනවා. හරි. අපිට මෙන්න මේ විදිහට තමයි මේ ඉන්ඩිකේටර් නැත්නම් මේ පැනල් වලට තමයි අපි ගොඩක් අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේක මෙන්න මේ වගේ වයර් කෝඩ් එකකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා වයර් කෝඩ් එකක් හදනවා නම් මේ ප්ලග් බේස් පාවිච්චි කරලා මේ වගේ ඉන්ඩිකේටර් එකක් දාලා අපි වයර් කෝඩ් එක ඒ ගෙදර ප්ලග් එකට සම්බන්ධ කරලා උන්කට පස්සේ කරන්ට් එක එනවද? ඒ සම්බන්ධ කරන විදුලි උපකරණ වල, ආයුධ වල, මැෂින් වල ඇම්පියර් එක අපිට චෙක් කරගන්න පුළුවන්. හරි. මම හිතනවා මේ ඉන්ඩිකේටර් එක සම්බන්ධ කරන විදිහ වලට සම්පූර්ණ අවබෝධයක් ආවා කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලට හැකියාව තියෙනවා අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එක හම්බෙන්න තුරු සිළුම දෙනාට සුබ දවසක්.